අපිට යාළුවෙක් වුණා නාරංගලදී. රූෆි. Kamu mau guys ya? Ikut demi setiap setra. Fatira mansi. Rasa nota kaya ini kalau lagi job break kerana. Pernah umai naranggal hiking apa kere? Thank you for being what? Hari ini. මාළු ගන්නවද මාළු ගන්න මේක ඔත්තු මේකින් ගමු මිරිස් කුඩු එකක් ගන්න ඕන බා මිරිස් කුඩු ලුණු ගෙනල්ලා ඇත්තේ නිවන්ද ඔන්න අපි දැන් හාලියලින් හැරිලා මේ ඇතුල් පාර එන ගමන් ඉන්නේ තව අපිට කිලෝමීටර් 8ක් පෙන්නනවා මේ නාරංගල කඳු මුදුනට මං හිතන්නේ පෙන්නන්න ඔතන බෝඩ් එක ගන්න තිබුණේ මේ 6.9ක් කියලා බලමු පෙන්නනවා මැප් එක නම් පෙන්නන්නේ කිලෝමීටර් 8ක් පෙන්නනවා මේ ගිහලා බලමු අපි යාළුවෝ දෙන ඉස්සරහට ගියා දැන් මායි වික්‍රම මල්ලි තමයි මෙතන ඉන්නේ මේ ඉස්සරහ මේ මාර ලස්සනයි උඩ මීදුම් බාලා තියෙන්නේ පොඩි පොදේකුත් එනවා බලමු ඉතින් ඉස්සරහට ගිහින් ඉතින් මේ ඔන්න මීදුමත් එක්ක මාරම view එකක් තියෙන මෙතන මේ බලන්නකො වටේ view එක ඉතින් අපේ ඇස් පින් කරලා තිබුණා මේ view එක බලන්න අපි උඹලා කලින් ඇවිල්ලා. ඉතින් ඔන්න අපේ අනිත් යාළුවෝ දෙන්න ඉන්නවා සමිතුයි නිවන්තයි. මේ එදෙන්නත් මෙතන view එක බලන ගමන් ඉන්නේ. අපි යන්නේ ඉස්සරහට. අපේ යාළුවෝ දෙන්නත් ගියා. එන අපි යා. Thank you. Selamat, selamat. Nenek. මට මෙතෙන්ට පේන view එක ඔයාලට පෙන්නන්නද? එන්න බලන්න. කොහොමද? තනිකරම අර ඔය ඈත පේන කඳු ටික ඔක්කොම මීදුමෙන් වැහිලා තියෙන්නේ. අර ටික කියන තනිකර වලාකුලක් යන්නේ. ලොකු වලාකුලකින් ඒ කන්ද වැහිලා තියෙන්නේ. අර මොනවා හරි පයිරස් කැලයක් දෙමෙ තියෙන්නේ. මේ තනිකර මේ කන්දත් මීදුමෙන් වැහෙන ගමන් තියෙන්නේ. තාම ඒ කන්ද පේනවා අපි ළඟ ඉන්න නිසා. අර දුර කඳුන පේන්නේ නැහැ. ඉතින් ඔන්න ඔහමයි නාරංගලට යන පාරේ view එක. අපි යන් ඉස්සරහට කොහොමද කියලා බලන්න. උතුම වීදුමක් තියෙන්නේ බලන්න මෙතන මේ ඉස්සරහ පාර මේන්නේ මේ අපි ඉක්මනට යන්න ඕන මේ මට හිතන විදියට ගොඩක් කට්ටිය ඉඳී නාරංගල කැම්පින් සයිට් එකේ මේ මොකද දැන් ගොඩක් වෑන් දෙකක් සෙට් වුණා
ඉක්මනට යන්න කැම්ප් එක ඔය සෙටප් කරගෙන තැනක් තියෙන බලන්න. අපි යාළුවෝ දෙන සෙල්ෆි ගහනවා. කොහොමද වීදුම? මේ තියෙන ඉස්සරහට පේන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඇහිලා තියෙන තනි කරන් වීදුමේ. අර පහළ මේ ඉස්සරහ පාර වෙන්නේ. මේ උඩ ඔක්කොම මාරයි ඉතින් view එක. මේ ඉස්සරහත් මුකුත් පේන්නේ නැහැ. ඔය ආපු පාර අපිට ආපු පාර පේන්නේ නැහැ. ඉස්සරහට යන පාර පේන්නේ නැහැ. ඉතින් ඔන්න ඔහමයි නාරංගල හයික් එක. ඉතින් මේ දැන් අපි එනකොට මෙතන නැන්දල වගේක් මේ දේදල වගේ එනවා. ඉතින් මේගොල්ලෝ වැස්ස නොතකයි ඉතින් ඒගොල්ලෝගේ ජොබ් එක කරනවා. මොකද ඉස්සරහා මේ වාහනවල පේන්නේ නැහැ ඇත්තටම. මේ ගස් මේ බලන්න. මුකුත් පේන්නේ නැහැ. දැන් ඔයාලට බස් එකක් කියාද නැද්ද කියලා හොයාගන්න බැරි වෙයි. අර බස් එක වැහුණා මීදුවේ. එහෙම view එකක් නම් බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නෑ ඇත්තටම. මොකද මේ නාරංගල අපි ඉක්මනට මෙතෙන්ට එනකම්ම බස් එනවා. මේ බ්‍රේක් ලයිට් වැඩමත් මගේද? බ්‍රේක් ලයිට් වැඩමත්. දාන්න. Polisi kata orang, kita kata orang, iya lah. Tapi kau kali itu ane view ek kan? Ini nama view kata orang dia, ini nama view kata orang. Justru aku nih wah. Ini aja. Tahu. Kita ini ada pennan nih bah. Tahu poda Israel ada pennan. Tapi tadi kita Israel ada pennan. Kita ini palang apa dah bagi yang mana ini? අපේ යාළුවෙක් ගියා මේ අහගෙන ඉන්න කොහොමද යන්න තියෙන්නේ කියලා බලමු. ඒ තාත්තට කෝල් කරාද? උඩ පාරද? ඔන්න පාර පොඩ්ඩක් කරදුනා මේ අපි පහලට ආවා. අපි හැරිච්ච තැනින් උඩට තමයි යන්න තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන මේ තියෙනවා මේ ඔය තියෙන කොළපාට බෝඩ් එක. ඒ කියන්නේ අර මේ හාලියල පාරේ එනකොට මෙතන හම්බ වෙනවා මේ කොළපාට බෝඩ් එකක්. ඔන්න කොළපාට බෝඩ් එක තියෙන තැනින් මෙන්න මෙතන සුදු වර්තා බෝඩ් එකක් තියෙනවා. මෙන්න මෙතනින් කොන්ක්‍රීට් පාර තමයි දැන් අපි ආපු පාර මේකනේ. මේ පාරේ ඇවිල්ලා මෙතනින් කොන්ක්‍රීට් පාරෙන් උඩට යන්න තියෙනවා. පාරවල් ඉස්සරහා එනවා පරිස්සම්. මේ පාරවල් ඔක්කොම දේශනෙත් පැත්තේ
ඉතින් අර අපිට හම්බෙච්ච මේ ඔනතන උඩ තියෙන කෝවිලක එක ලොකු ගහක් එක කෝවිලක් තියෙන උතන මෙතන මේ ඒක පහු කරලා මෙන්න මෙතන පාරේ තමයි එන්න ඕන. අතින් කටින් එල්ලා යන ගමන් ඉන්නේ බයික් ටික දාලා අපි දැන් මේ හයික් එක කරනවා වගේ පොඩි දුරක් යන්න දිනවා කියලා කිව්වා. අද කැම්පින් කරන්න ගොඩක් කට්ටිය ඉන්නවා. බලමු ඉතින්. මෙතන දැන් තියෙනවද? ඔව්. පොඩි දුරක් ආවා. මොනවද මේ? නැන්ද කෙනෙක්ගේ කඩයක් ගාව නතර වුණා. Say hi. හැමදාමත් මේ ගෲප් එක බරාදින එක. ටෙන්ට් දෙකම අරන් යන්නේ සමීත්. මේ ඔන්න ඔහමයි. තව නොන්ඩි කකුලෙකුත් තියෙනවා අපිත් එක්ක. කොහොම බලන්න වික්‍රම මල්ලි. ඔන්න නොන්ඩියත් අපිත් එක්ක ආවා. අනිත් නිවන්ත සමීත්. hi. බස් එකේ දාන්නේ. අපි බයික් කරලා ආන්නේ. බයික් කළා? ඔව්. ඉතින් මෙතෙන් එන්න තිබුණානේ. හරියට දන්නේ නැහැ මෙතනින් එහාට මේ ගොඩක් කට්ටිය දාලා යන්න එතනින් කියලා කිව්වා. මෙතන බයික් දාන්න පුළුවන් අපි දන්නේ නැහැ ඒක මේ දාන්න පුළුවන් කියලා. මෙතන දාන්න පුළුවන්ලු. කමන්නේ පහලින් දාලා ආවේ. යුබිලි මේ කි ඕනේ shopping ඕනේ නේද? කොහොම අතර දෙන්න. වික්‍රමලි මේ ටික. තියෙනවද? පොඩි ඇස්සකුත් වැටෙන ගමන් තියෙන්නේ. සරින් සරි පොඩි පොඩි පොද වැටෙනවා. එහෙනම් අපි කඩේ ගාමින් පිටත් වුණා. ඒ මොතර මොතර. yes. පාරේ ගිහින් ඉඳලා මේ අපත් තියෙනවා. මේවා. ඔව්. මේ අතන තියෙන සතරේක මේ ගිහින් ඉඳටම යන්නේ නේද? ඒක මෙතෙක් එන්නේ. ඒකට අඩිපාරෙන් පිට කියනවා. කොච්චර යනවා සාමාන්‍යයෙන් වගේ? ඔය ටැක්ස් විතරනේ. ටැක්ස් විතරනේ. හරි ගොස්තුයි. හරි අපි ගිහලා නැන්ද? ඔන්න කඩේ ගාවින් පහළට පාරේ නෙයි උඩහ පාරේ එන්න තියෙන්නේ. බයික් වල යනවා නම් කඩේ ගාවටම එන්න. මේ එතන බයික් දාන්න පුළුවන් පහසු. මොකද මේ මග දාලා આવොත් ඔයාලට බඩු උස්සන් ගොඩක් උඩට එන්න වෙනවා. මේ මෙන්න මේ වගේ. මේ වගේ හොඳ කට්ටක් කන ඇත්තට මේ අපේ හැම ට්‍රිප් එකේම බර අදින්නේ සමීත්. සමීත් මේ ඕක දාගනින් කරට මේ කරවල් දෙකට දාගනින්. පොලිසිය දාන්න කියලා කතා. පොලිසිය ගත්තද? අඩුවකෝ ඒක. අපි දෝසි ගත්තා අතනින් සීනි විස්කෝතු කෑවා. ඉතින් කොහටද කරන්නේ? පාර පොඩ්ඩක් වැරදිනලා ඉන්නේ නැද්ද? මෙතන ආවම තේවත්තක් හම්බෙනවා මේ මෙතනින් පල්ලෙහාට දෙයන්නේ උඩට යන්නද කියලා ෂුවර් ගන්න නැහැ. අපි උඩට යමු නේද බං? උඩට ගිහින් බලමු. කතා කරාට මේ මාමේ සද්දයක් ෆුල්ම. ඒ මාම නැති වුණානේ බං. මාම කෙනෙක්ගෙන් ආන්න ආවා මේ පාර හරියද කියලා අහන්න. ඒ මාම අතුරු දානවා. හරි. දැන් නම් පාර කන්ෆර්ම්. ඇන්ටි කෙනෙක් හම්බුණා. ඒ ඇන්ටි පාර කිව්වා. අපි ගිහලා යන්න නැන්ද? හරි. ෆු. මොන බලන්නකො මීදුපත් එක්ක කොහොමද කියලා. ඔන්න පාර උඩට යනකොට මෙතන තියෙනවා මේ බුදු පිළිමයක්. මේ තියෙන්නේ අපි ඉතින් මෙතනින් ආශිර්වාද කරා අපේ ගමන යන්න. ඔන්න බලන්නකො තේවත් view එක කොහොමද කියලා.
අපි තාමත් ගමන. ඉතින් මග අතරේ ෆොටෝ එක තමයි යන්නේ. මේ view එකත් බලාගෙන මොනවා ඉතින් අපේ ගමන යන්නේ අපි. හායි. උඩ හටිනවා. අපි ගිහින් එන්න. මේ ගල් තියෙන්නේ මේ පහළට යනවා. ගල් පාරක් තියෙන්නේ. එනවා නම් පරිස්සමෙන් ඉන්න. මේ ගල් ඉස්සන සුළු. මාර මහන්සිය ඉතින් මෙතන තනිකරම පීක් කොටසක් තියෙන්නේ. තනිකර මේ අර මහගිරිද මේ නගින වගේ තමයි. උඩ කට්ටිය කැම්ප් කරලා තියෙන්නේ. සද්දය ඇහෙනවා මෙතෙන්ට. අපිට පහලින් තව සෙට් එකක් එනවා. කැම්ප් කරලා. කොහොමද තමයි ඉතින් කැම්පින් සයිට් වල ස්වභාවය. කට්ටිය එනවා. ඒගොල්ලොත් එක්ක මේ දාගෙන මේ පරිසරයේ විඳින්න තමයි තියෙන්නේ. ඔය හැන කට්ටිය උඩට ගිහිල්ලා තියෙන්නේ කෑ ගහනවා. අපිත් යා. මේ බලන්න මේ වැස්ස නිසා මේ ඔක්කොම ගල්වල වතුර වෙලා තියෙන්නේ. නිකන් දියසෙවල වගේ සෑහෙන ලිස්සනවා. කොහොමද view එක? නාරංගල හයික් එකක් නෑ කියලා හිතුවේ. ඇත්තටම හයික් එකක් තියෙනවා නාරංගලට. තා පොඩ්ඩයි මං හිතන්නේ තියෙන්නේ කන්දේ මුදුනට. ඔක්කොටම අමාරුයි. මාර මේ කියන්නේ ගල්පා මාරේද ලිස්සන. කැඩි දාලා කොහෙද තියෙන්නේ? අමාරු කොටස ඉවරයි කියලා හිතනවා. බලමු. මේ අපිත් එක්ක සෙට් වෙච්ච තව සෙට් එකක්. Family guys? Family සෙට් එකක් සෙට් වුණා ඔන්න. කට්ටියත් එක තමයි ඉතින් අද හයික් එක කරන්නේ. बदले रास्ते झरने और नदी बदली दीप की टिम छेड़ी जिंदगी धुन कोई नहीं बदली बरखा की रिमझिम बदलेंगे ऋतुएं पर मैं रहूंगी सदा उसी तरह මේ කැමේ පා මේ දුම් බෙදලා ගියේ. වූ! ආටයි කියන්නේ. ඔන්න අපිත් එක අද සෙට් වෙනවා. ට්‍රින්කෝ සෙට් එක. ට්‍රින්කෝ ටැමිල් සෙට් එකක් සෙට් වුණා. හායි. how are you? අපිට මාන්සි මොකද හાર્ඩ් හයික් එක. හා. හා. මීදුම වැදිලා ඇහි පිහාට වල පා මීදුම තියෙන වතුර බින්දු වැදිලා තියෙන්නේ. ඒ තනිකරම තෙත් වෙලා තියෙන්නේ. ආයි නාන්න ඕනේ නැහැ නාලා වගේ තමයි.
යන්නම් කකුල් දෙක නෑ වගේ. අතන හරිම දෙහෙට්ටුයි. දාඩියක් නම් දාන්නේ නෑ. අවුකුත් නෑ. ඔතෝ වීදුවක් තියෙන්නේ. ඔන්න ටෙන්ට් ගැහුවන් පස්සේ ඇලවල් අයිනේ ඔන්න හොම් වෙනවා. මෙහෙම වෙනවා. මේ වතුර එනවා. මේ ඇල මැද තමයි ගහලා තියෙන්නේ. අර අතන වතුර උඩු කරනවා. මෙතන වතුර එනවා. මෙතන වතුර උඩු කරනවා. ටෙන්ට් ගහලා ඇල මැද. මේ කකුල මගේ ජීවනය මේ වතුර පොලිසිය ඔක්කොම ඔය එහෙම කැම්පින් යන ජීවිතේට ආවේ නැහැ හොඳේ. අද කැම්පින් කරයින් කරේ නැහැ මෙහෙම කැම්පින් එක. I love my high. ඔන්න මෙතන යන්න. යන්නේ. මනිද? ඔව් ඒ අයියේ කියන දේ අහලා දාලා ආවේ නැහැ නේද ටික. මට ඒකමයි දුක හොඳේ. කමිටුවේ ආරඤ්ඤා නෑ මලින්දු. මම කිව්වේ මම ආරයි යනවා කියලා හොඳේ. ඒ ඔකට හොදේට. ඔය යාර සොසේජ් ටිකක් දාලා තම්බල වෙයි. මගේ ජීවිතේ ෆ්ලයිට් එක ඔන්න නැති කුණුවරප කියන්නේ බවද? හැන්දෙන් හැන්දි ගන්න එපා. උඹට හැන්ද නැති වුණොත් හැන්දක් දෙන්නේ නැහැ. ගිනි තියා මම. අnder no industry cover. industry cover ආදී ඔය වටු. බාත පුච්චලානේ අල්ලගින්. නෑ පුච්චල තමයි දීපා. කමල මොකෙන්ද එක? කැටපිල්ලයි. අnder ගෙන්නේ මොකෙන්ද බඩද බෙන්න කකුලද? සාමාන්‍ය බං කපලුඩු චෙන්ඩ පෙරලනේ වතුරේ ඉන්නකොට වතුරේ under the water ඉතින් වතුරේ ඉන්නේ under the water තාපක් කටරපා ඔඩ උච්චර කෙව ID නේද ID ගලකන්නේ ඉතින් දැන් ඔය ටික මෙතනට මෙන්න පොම්මීතු මෙන්න මගේ ජීවනය රසම ඔන්න ලොකු වැස්සකින් පස්සේ අපි සමිත් අතර මේ කොළදරු නෙලනවා අතර මන්ත බඩු පැක් කරනවා. අතනින් උඩ මේ ඉර ලාවට පායාගෙන එනවා. කට්ටිය ටෙන්ට් ටික අකුලනවා. මේ දැන් ෆොටෝ ටික ගහලා ඉවරයි. මේ බඩු මුට්ටු ටික අකුල ගන්නවා දැන්. මේ මෙතන ඉඳපු සෙට් එකක් දැන් ගියා. මේ මාතර මල්ලි ටිකක් හිටියේ. ඉතින් අපි දැන් යන්න ලෑස්ති.
මේ අපි දැන් යන්න හදන්නේ අංකල් කෙනෙක් ආව පොඩි විස්තර ටිකක් කියනවා කොහොමද මෙතන වෙන්නේ කියලා මේ අර කැලෑ ගින් තියෙනවලු කීක ප්‍රශ්නත් එක තියෙන්නේ අපි කතා කරනවා මං ඉන්නේ අංකල් එක ඉතින් මේ ඔන්න දැන් අපි බහින්න හදන්නේ බඩු ටික ඔක්කොම පැක් කරගත්තා මෙතන අර අපි උඩමනේ හිටියේ එතනින් පහළට බැස්සා මේ මෙහෙට ආවා අපි ෆොටෝ ටිකක් ගහන්නත් එක්ක දැන් අපි පහළට බහිනවා තියෙන්නේ අපි කැම්ප් කරපු දන පොඩි සයිට් එකක තියෙන දන මේ පහළ මේ ගම් ටිකක් තියෙන මෙතන මේ තේවතුත් එක්ක තේවතු හැම තියෙන්නේ ඔක්කොගේම තේවතු තියෙන්නේ පහළ ඉතින් ඔය යන්නේ වලාකුළු මේ අපිට පහළින් මේ බලා ගන්න වෙන්නේ වලාකුළු තියෙන්නේ මීදුම නෙවෙයි වලාකුළු ඔක්කොම අර කන්ද වැහිලා තියෙන වලාකුළු වලින් උඩ නම් ওই මීදුමක් මම හිතන්නේ තියෙන්නේ ඉතින් ඔන්න ඔහමයි නාරංගල view එක. ඔන්න නාරංගල එනවා නම් මේ ලස්සන බලන්න විඳින්න රැකගෙන විඳින්න එච්චරයි කියන්න දෙන වල දෙන පණිවිඩ. ඉතින් ඔන්න ඔවත් පායලා වෙන්න තියෙන්නේ උඩ. ඉතින් ඔන්න ඔහම view එක තියෙන්නේ මේ පහළ ඔක්කොගෙම තියෙන්නේ මේ වලාකුළු මේ වලාකුළු වලින් ඉහළ තියෙන්නේ රතනත් වලාකුළු මේ ඔක්කොම වලාකුළු තියෙන්නේ. ඉතින් ඔන්න උඩ පේන තියෙනවා මේ අපි කැම්ප් එක සෙටප් කරපු දන අපි මුදුනමයි ගැහුවේ මේ මොකද ඊයේ රෑ එනකොට සෑහෙන මීදුමක් තිබුණා මේ ටික වැහිලා තිබුණේ මේ ඔක්කොම වැහිලා තිබුණේ මුකුත් පේන්නේ නැහැ මේ ඉතින් අපි දැනුවත් නැහැ මෙතන ටෙන්ට් එකක් ගහන්න පුළුවන් කියලා ඒක නිසා අපි උඩටම ගියා මේ එතන ස්ලොප් එකේ තමයි ගැහුවේ උඩම ගැහුවෙත් නැහැ චෛත්‍ය එකක් ගැහුවේ නැහැ මොකද අකුණු ගහන නිසා දැන් ස්ලොප් එකේ වගේ තමයි ගැහුවේ ඉතින් ඔන්න ඔහමයි නාරංගල හයික් එක අපි කරේ. ඉතින් සෑහෙන අමාරුයි මොකද ලොකු බඩු ගොඩක් ගෙනාවා. පුළුවන් නම් ඔයාලා එනවා නම් බඩු පොඩි ප්‍රමාණයක් අරගෙන එන්න මේ ගොඩක් අරන් આવොත් හරි අමාරුයි මොකද තනි කෙලින් නගින්න තියෙන මේකේ. ඒ කියන්නේ ගල් වගේ දේවල් ඉස්සන දැන් තියෙනවා. ඒකත් එක මේ පරිස්සමින් එන්න. තනිකරම කෙලින් වගේ නගින්න තියෙන්නේ. තනිකරම හගින්න මේ නගින වගේ තමයි අමාරු. අර හැමදලා දීලා කට්ටිය දාලා ගිහින් තිබුණ එහෙම කරන්න එපා මොකද මේ තැන් විනාශ වෙනවා. එකක් දඩයක් කාර මේ දේවල් විනාශ කරනවා මේ කැලෑගිනි තියෙනවා එක එක හේතුන් මත ඒ දේවල් කරන්න එපා මේ තන ආරක්ෂා කරලා මේ පරිසරයේ ඉඳගෙන යන්න ඔන්න හරිය මීදුමක් කරනවා මේ ලස්සන මීදුමක් එක්ක මේ මීදුමක් කියන්නේ මීදුමක් හෝ වලාකුළක් මේ ඉතින් මේ ඔන්න ඔහමයි නාරංගල view එක ඔයාලත් එන්න රැකගෙන විඳින්න මේ වගේ දේවල් කරන්න එපා. ඉතින් මෙහෙම ඉතුරු දාලා යන්න එපා. ඉතින් කනගන දේවල් කාලා දාලා ගිහිල්ලා. මේ දෙන්න මේ දේවල් විනාශ කරලා දාලා මේ බොකෝතල් දාලා මේ කරන්න එපා. කැන්ඩි සයිට් එකක් වුණා නේද? ආරක්ෂා කරලා යන්න. මේ බියර් කෑන් දාලා ගිහිල්ලා. එත්තිය. රොෆි යා. පිට යාළුවෙක් අහුණා නාරංගලදී රූෆි thank you පාර වෙනුවට හරිද